හරි. අපිට කියනවා මෙම ප්‍රස්ථාරයේ සමීකරණය ලියා දක්වන්න. පුතේ තියෙන්නේ මොකක්ද? සරල රේඛාවක්නේ. සරල රේඛාවක සමීකරණය අපි දන්නවා. මොකක්ද සරල රේඛාවක සමීකරණය? අපි දන්නවා සරල රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c. මේක එතකොට y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. මේකේ පුතේ y කියන්නේ y කියන්නේ y ඛණ්ඩාංකය, x කියන්නේ x ඛණ්ඩාංකය. එතකොට m කියන්නේ මොකක්ද? m කියන්නේ මේකට කියනවා අපි අනුක්‍රමණය. මෙයාගේ නම පුතේ අනුක්‍රමණය. ඒ වගේමයි c කියන්නේ මොකද්ද? c කියන්නේ අන්තක්ඛණ්ඩය. මොකක්ද ඔය වචනවල තේරුම? අන්තක්ඛණ්ඩය. අනුක්‍රමණය කියන්නේ මොකක්ද? අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩය කියන්නේ පුතේ මෙන්න මේ ප්‍රස්ථාරයේ මේ සරල රේඛාව y අක්ෂයේ ඡේදනය වෙන තැන. මෙන්න මෙතන නේද ඡේදනය වෙන්නේ y අක්ෂය. එහෙමනම් පුතේ මේක c. එහෙම නැත්නම් අන්තක්ඛණ්ඩය එනවා ධන 2යි. අපි ලියනවා c සමානයි ධන 2යි. අනුක්‍රමණය කොහොමද හොයන්නේ? අනුක්‍රමණය කියන්නේ පුතේ මේකේ y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදනවා කියන එක. කොහොමද අපි ඒක හොයන්නේ? අපිට කිසිම ඛණ්ඩාංකයක් මේකේ දීලා නැහැ නේ. අපිට මෙන්න මේ ස්ථානය ගන්න පුළුවන් මෙතන 6යි මෙතන 4යි කියලා. අපි ලියා ගන්නවා 4,6. ඒ වගේමයි මෙන්න මෙතන ඛණ්ඩාංකෙන් ලියන්න පුළුවන් 0,2. හරි. අපි සැලකුවොතින් පුතේ මෙන්න මෙතන මෙයා මෙයා x1 මෙයා y1 මෙයා x2 මෙයා y2 මේ ආකාරයට සැලකුවොතින් අපිට පුළුවන් මෙන්න මේ සූත්‍රය දාලා මෙන්න මේ සම්බන්ධතාවය දාලා අනුක්‍රමණය ගන්න. අනුක්‍රමණය සමානයි y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනසනේ. අපි ලියනවා y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. y2 ඍණ y1. y2 කියන්නේ 6යි. 6ෙන් අඩු කරනවා y1 කියන්නේ 2ක්. බෙදීම x2 ඍණ x1. x2 කියන්නේ 4යි. 4ෙන් අපි අඩු කරනවා කීයක්ද? x1 කියන්නේ 0ක්. බලන්න පුතේ සුළු කිරීම. 6ෙන් 2ක් ගියාම 4යි. 4ෙන් 0ක් ගියාම 4යි. 4 බෙදීම 4 සමානයි 1යි. එතකොට මේකේ අනුක්‍රමණය අපිට ලැබෙනවා ධන 1ක් ආකාරයට ලියනවා m සමානයි ධන 1යි කියලා. ඔන්න බලන්නකෝ පුතේ ප්‍රස්ථාරයක සමීකරණය ලියනකොට y අක්ෂයයි x අක්ෂයයි අපි ලියා දක්වනවද? ඒක y සහ x විදියටමයි තියන්නේ. ඒකට හේතුව මොකද්ද? ඒවා තනින් තැනට වෙනස් වෙන නිසා. අපි මේකට අගයන් ආදර්ශ කරලා ලියමු. අපි ලියනවා y සමානයි mx ධන c. y ආකාරයටම තියෙනවා සමානයි m වෙනුවට ධන 1යි. මෙතන අපි 1 ගුණ කිරීම x ධන c වෙනුවට ලියනවා 2යි කියලා. බලන්න පුතේ සුළු කිරීම. මෙතන y සමානයි 1 ගුණ කිරීම x එක තියන්නත් පුළුවන් නොලියා ඉන්නත් පුළුවන්. අපි ලියනවා x ධන 2යි. මෙන්න මේක තමයි මේ සරල රේඛාවට අදාළව සමීකරණය වෙන්නේ. එතන පුතේ අපිට කිව්වොතින් දැන් සමහර අවස්ථාවලදී අහනවා මෙන්න මේ රේඛාවට සමාන්තරව යන පරිදි නිර්මාණය කරනවා තවත් රේඛාවක්. ඒ රේඛාවේ අනුක්‍රමණය කීයද? පුතේ බලන්න මේ රේඛාවට සමාන්තරව කියන්නේ මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳලා මෙයයි සමාන්තරයිලු. අහනවා මෙයාගේ අනුක්‍රමණය කීයද? පුතේ සමාන්තරයි කියන්නේ මේ දෙන්නගේම ඇලභාවය සමානයි නේද? ඇලභාවය සමානයි නම් කොයිම අවස්ථාවකදීවත් මේ දෙකේ අනුක්‍රමණය වෙනසක් වෙනවද? අන්තක්ඛණ්ඩය වෙනස් වෙන්න පුළුවන්. හේතුව මොකද්ද? දැන් මේක මෙහාට දික් වුණාට පස්සේ y අක්ෂයේ ඡේදනය වෙන්නේ මෙතනදීනේ. c අකුර. එහෙම නැත්නම් අන්තක්ඛණ්ඩය අපි කිව්වේ y අක්ෂයේ ඡේදනය වෙනදන්නේ. මේකේ y ඡේදනය වෙන තැනකින් ආවා. හැබැයි මේකේ ඇලභාවය එහෙම නැත්නම් මෙන්න මේ සාධන θ කියන කෝණය වෙනස් වුණාද? නැහැ. ඒ කෝණය වෙනස් නොවන නිසා මෙතන පුතේ අනුක්‍රමණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අන්තක්ඛණ්ඩය වෙනස් වෙනවා y අක්ෂයත් එක්ක. right. අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.